ගත වූ දිනේදී යුක්‍රේන ඉදිරි ආරක්ෂක පෙරමුණේ යුද ගැටුම් 117ක් වාර්තා වූ බව යුක්‍රේන හමුදාවන් පවසනවා. යුක්‍රේනයේ ආරක්ෂක හමුදා සඳහන් කළේ වැඩිම සතුරු ප්‍රහාර සංඛ්‍යාවක් පොක්‍රොවිස් දිශාවට එල්ල වූ බවයි. අප්‍රේල් 14 වන දින ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක ඇමරිකානු යුද්ධ අධ්‍යයන ආයතනයේ විශේෂඥයින් ප්‍රකාශ කළේ යුක්‍රේන ආරක්ෂකයින් මෑතකදී ටොරෙට්ස් අසල ඉදිරියට පැමිණ ඇති බවයි. මේ අතර ඩොනෙට්ස් කලාපයේ චෙසිව් විහාර අසල මෙන්ම කාකිව් කලාපයේ බෝරෝවා සහ ටයිකේහි රුසියානු හමුදාව භූමිය අත්පත් කර ගනිමින් ඉදිරියට පැමිණ ඇති බව වාර්තා වනවා. පසුගිය පැය 24 තුළ යුක්‍රේන ආරක්ෂකයින් තවත් රුසියානු සොල්දාදුවන් 1310 දෙනෙකු මරා දමා ඇති අතර ගුවන් ආරක්ෂක පද්ධති දෙකක් ඇතුළුව සතුරු හමුදා උපකරණ සැලකිය යුතු ප්‍රමාණයක් විනාශ කර ඇති බව යුක්‍රේන සන්නද්ධ හමුදාව පවසනවා. මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ තම හමුදා ප්‍රහාර වලින් යුක්‍රේන හමුදා සමාජිකයින් 1500ක් මිය ගිය බවයි.